හරි කට්ටිය තුන්වෙනි ගණන රටාව x වර්ග ඍණ එකේ වර්ගමූලය ආශ්‍රිත අනුකලන. හරි අපිට ගාන හදද්දී ගානේ තියෙන දැන් ඉස්සල්ලා එකේදී මේක වෙනස තේරුම් ගන්න. අපිට ඉස්සල්ලා තිබ්බේ එක ඍණ x වර්ග ආකාරය නේද? එක ඍණ x වර්ගයේ වර්ගමූලයක් තියෙද්දී x කියන එකට පාවිච්චි කරේ මොකද්ද? x සමානයි sin θ කියන ආදේශය නේද පාවිච්චි කරේ? ඕකම අනිත් පැත්තට තියෙද්දි මෙන්න x වර්ග ඍණ එකේ වර්ගමූලයක් තියෙද්දී මේකට ආදේශය විදිහට පාවිච්චි කරන්නේ x සමානයි sec θ. sec θ කියන එක. තේරෙනවද වැඩි? හරි. එතකොට මෙන්න මම උදාහරණ ගානක් මෙහෙම දෙන්නම්කෝ. එකයට වර්ගමූලය ඇතුලේ x වර්ග ඍණ 1 dx අනුකලනය කරන්න. හරි බලන්න වර්ගමූලය ඇතුලේ තියෙන x වර්ග ඍණ 1 නේද? එහෙනම් මට ආදේශ විදිහට පාවිච්චි කරන්න වෙන්නේ x සමානයි sec θ ආදේශයෙන්. මෙන්න x වරක් අවකලනය කරාට පස්සේ θ විශයෙන් dx/d θ. sec θ ගේ අවකලනය sec θ tan θ නේද? අවකලනයක් ගැන කතා කරන්නේ. හරි. එතකොට මෙන්න dx සමානයි sec θ tan θ dθ කියලා මෙතන ලියන්න පුළුවන් නේද? තේරෙනවද වැඩි? ඉතින් මෙන්න බලන්න. දැන් මම මෙතනට එනවා අනුකල එකයට වර්ගමූල ඇතුලේ x වර්ග කියන්නේ x කියන්නේ sec θ කියලා නේද ගන්න ඕන. එතකොට x වර්ග කියන්නේ sec වර්ග θ ඍණ 1 ගුණ කිරීම dx වෙනුවට පාවිච්චි කරන්නේ මොකද්ද? dx කියන්නේ sec θ tan θ dθ. හරිද වැඩි? ඉතින් මෙන්න ඔය කට්ටියන්ට මතකද තියෙන ත්‍රිකෝණමිතික සූත්‍රයක් එක ධන tan වර්ග θ සමානයි sec වර්ග θ කියලා. හරිද? ඉතින් මේ ධන එක මෙහාට ගියාට පස්සේ tan වර්ග θ සමානයි sec වර්ග θ ඍණ 1 කියලා ගන්න පුළුවන් නේද? ෂේප් දෙඩි. ඉතින් මෙන්න එතකොට මට මෙතන එකයට sec වර්ග θ ඍණ 1 කියන්නේ tan වර්ග θ. ඒකේ වර්ග මූලය ගුණ කිරීම මෙතන sec θ tan θ dθ කියලා ගන්න පුළුවන් නේද?